වදාරණ ඓතිහාසික පාදිනී රජමහා විහාරාධිපති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ විහාරාධිකාරී ගෞරවනීය නාහිමිපාණන් වහන්සේ ඇතුළු වැඩහිඳ වදාරණ පින්වත් මහා සංඝ රත්නයන් අවසරයි. පින්වත් මෙහෙණින් වහන්සේ සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනේ පින්නතිය සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ බෞද්ධ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදිහට මේ පින්වතුනි අපෙන් කරන්න ඕන කරන හොඳ යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්න. පින්කමේ සුවිශේෂී අරමුණක් නැත. මේ පාදෙනී අවුලේක මේ පන්සලේ දායක තරුණ මහත්තුරු කීප පොළක් එක්කහු වෙලා හරි ඌමනාවෙන් බොහොම ඕනෑකමින් යුක්තව කොහොමත් මේ යුගය තරුණයෝ හරි කැමැත්තෙන් බණ අහන කාලේ මේ යුගය තරුණයෝ හරි උනන්දුවෙන් කටයුතු සිද්ධ කරන කාලේ මේ පාදිනී බණක් කියන්න ඕනේ කියලා හරි උවමනාවෙන් කටයුතු කරන්න යුතුයි. පින්කම සාර්ථක වෙනකම් මහ පුදුම කැපවීමකින් කටයුතු කරන්න යුතුයි. මේසා විශාල පිරිසක් මෙසේරම ඇවිල්ලා ඉන්නේ පින්නතුනි බණ අහන්න. පින්නතුන් මේ එක්කහු වෙන එකේ පැත්තු දෙන පණිවිඩයක් තියෙනවා. අපි හිතාගෙන මේ පින්නතුනේ මේ බණ අහන්නේ බෞද්ධයෝ විතරයි කියලා. ඔය අද උදේ නේ මුස්ලිම් පවුලක් නුවර ඉඳන් ආවා බණ අහනවා ඔයා බලලා යන්න ආවේ කියලා. හැටන් වල දෙමළ ව්‍යාපාරිකයෝ දෙන්නේ දෙසැම්බර් 1 වෙනිදා උදේම පන්සලට ඇවිල්ලා මේ කියනවා මේ අර මම කොහේ හරි ඔය කියපු බණ කෑල්ලක් මට බෙන්න හැටන් වලට එන්නම මේකම කියන්න. හැබැයි මේ විදිහටම කියන්න. මම ඇහුවා ඇයි? ඔයා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඔයා මෙයා කියලා කතා කරනවා. ඔයා කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒ වුණාට අහකට ඉන්න ආසයි. මේ මොකක්ද මේ මුළු ලෝකෙටම පේන්නේ සංකල්ප කට්ටියට කියන තිබුණ වැඩි කියලා කට්ටියට. මේ තමයි මුළු ලෝකෙටම මේ පේන ආශ්චර්ය මොකක්ද? මේ දෙන පණිවිඩය මොකක්ද? ඒ තමයි පින්නතුනේ අර බුදුවරු දේශනා කරන සබ්බරතින් ධම්මරතින් ජිනාති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන මහා විශිෂ්ටම රතිය තමයි සියලු රතියන්ට එහා ගියපු රතිය තමයි ධර්ම රතිය කියලා කියන්නේ. ඔය මෙහෙම දේශනා කරන්නේ පින්නතුනේ බුදුවරු අසංඛේය වූ කල්ප ලක්ෂ 4 පාරමිතා පුරපු ඒ උත්තමයෝ ලෝකෙට දීපු පණිවිඩය තමයි පින්නතුනි ඒ සියලු රතියන්ට එහා ගියපු රතිය ධර්ම රතිය. අපි ඔය හින්දි සින්දු
වන්නේ ඒවා තේරිලා. ඔය දැන් දැම්මත් ඇඟිලි වදිනවනේ පරිත්ත. මොකක්ද? ඒ රතිය බොහොම තාවකාලිකයි. ඒ වගේ නෙමෙයි පින්නතුනේ මේ ධර්ම රතිය දැනුනොත් එහෙම. මේ තරුණ මහත්තුරුන්ට ධර්ම රතිය මේ දැනිච්ච යුගය සම්බුද්ධ ශාසනයේ අවුරුදු 5000ට වඩා කල් පවතිනවා කියන පණිවිඩය එක වෙඩිමුරය ඒ සුබ පෙර නිමිති තමයි පින්නතුනි මේ පහළ වෙන්නේ දස දහස් ගාණක් සදහවත් බුදුන බුදු ජනතාව තථාගත ධර්මයේ ශ්‍රවණය කරන්න බුද්ධි බෙදෙන්න. ඒ නිසා මතක තියාගන්න කවදාවත් මේ සම්බුද්ධ ශාසනය මේක විනාශ වෙන්නේ නැහැ. මේක කිසි කෙනෙකුට නැති කරන්න බෑ. ඇයි නැති කරන්න බැරි? මිනිස්සු බණ අහනකොට ධර්මයේ වැළඳ ගන්නකොට තරුණයෝ ඒ විදිහට හැසිරෙනකොට මතක තියාගන්න කවදාවත් ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ නිකලස් ශ්‍රී මුගයේ දේශිත භාෂිතය පින්නතුනි කවදාවත් නැති වෙන්නේ නැහැ. කවදාවත් විනාශ වෙන්නේ නැහැ. දැන් මේ බණ අහන්න ආපු අම්බලාන්ට තාත්තලාන්ට මේ පින්නතුන්ට ලොකු වගකීමක් තියෙනවා. ඔයත්තන්ට ලොකු යුතුයකමක් තියෙනවා. මේ කියන හැම වචනයක් මම බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ. දැන් කොහොමද දෙසැම්බර් 2 වෙනිදා ඉඳන් අද මේ 13 14 වෙනකම් 13 වෙනිදා වෙනකම් වෙනතේ ලක්ෂ 5කට විතර බණ කියලා තියෙනවා මේ දවස් 10ට. ලක්ෂ 5කට විතර. එතකොට ඔය ලක්ෂ 5න් 5 දෙනෙක්වත් හදුනේ. 5 දෙනෙක් මේ පින්නතුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ මේ කියන එක වචනයක්වත් අපත් කරන්න එපා. හෙට ඉඳන් මෙලෙස මේ විදිහට හැසිරෙන්න. හෙට ඉඳන් ජීවිතේ සත්පුරුෂෝ විදිහට හැසිරෙන්න බලන්න. මේකේ ලොකු ගැඹුරක් නැහැ. මේකේ ලොකු නොතේරෙන තැනක් නැහැ. පින්නතුන්ට තියෙන්නේ මේ අවබෝධ දේශිත ධර්මයේ මේ ජීවිතේ හෙට ඉඳන් පින්නතුනේ පිළිපදින එක විතරයි. දැන් පින්නතුනේ මම මේ බණේ වෙලා දැන් මට එනකොට හලාවතින් කතා කරා. හලාවත මෙලෙසම කට්ටිය ඉඳගෙන ඉන්නවා. මං තාම පාදෙනී බණ කියන මෙලෙසම හලාවත සූදානම් මම දැන් මේ කියනවා අපව හලාවත යනවා. ඒ නිසා මේ කියන හැම වචනයක් ගානද පින්නතුනේ ජීවිතේ හෙට ඉඳන් ප්‍රායෝගික වෙන්න. මම දේශනා කරපු උද්දෘත කරපු ගාථා ධර්මය මේ පින්නතුන් ඕන තරම් අහලා ඇති ඕන තරම් දැනিলা ඇති. කටපාඩම් මේ පින්නතුන්ට සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා දෙචවයි. මුළු ජීවිතේම පෙළගස්ව ගන්න තියෙන ඔච්චර. සබ්බ පාපස්සා කරන සියලු පව් නොකළ යුතුය. ඔය කටයුත්ත කරන්න පුළුවන්. ඇත්තටම ඔය මේ කියනවා බලලුන්ට දෙනවා. සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. දැන් මේ පින්නතුන් හිතන්නේ ඔමෙක කියලා ඉන්නවා. කුසලස්ස උපසම්පදා කුසල් විතරක් සිද්ධ කරගන්න පුළුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම. එනිසා දැන් මේ අම්මලා තාත්තලා හිතන්න ලබන්නේ කවුරු වෙලා උපදී කියලා. සැකයක් ගන්න.
සැකයක්වත් තියාගන්න එපා. පිටතනේ මේ මනුෂ්‍යාත්ම භාවයේ කියන එක හරි දුර්ලභයි. ඔය ඔහොම ආවට ගියාට හම්බෙන්නේ නෙමෙයි. අක්ෂර දුර්ලභද කියනවා නම් පිටතනේ මේ මනුෂ්‍යාත්ම භාවය අය කවදානම් පිටතනේ වගේ තැනක බලන්න. ජීවිතේ මිනිස්සෙකුට මේ නමස්කාර හරි කියන්න පුළුවන් වෙන්නේ මොනවාද? මුසාත්කාරය. මගේ බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා කියන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මුසාත්කාරය පිටත. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්මය. එනිසා මතක තියාගන්න. ඔය වචන හරි එමෙහෙ කරගන්න පුළුවන් එකම ආත්ම භාවයේ පිණුතුනි මිනිසත් බව. මේ මහා පන්සල් පොළවක පස්පා ගන්න හරි පුළුවන්. බත්තන් දේශනා කරලා වැඩි ගානක් නැහැ. මේ බාහිර මොනවද නැතිව මොනවද නැති මට කියන්න බලන්න කවදා වෙනකම් මාගේ අපිට පන්සිල් ගන්න පුළුවන් වෙයි. අපි හොඳටම දන්නවා දැන් ඔයත් මතකද තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි කිව්වද නැද්ද කියලා මොකද? එහෙම ටික කියන්නේ. මෙහෙම සිහි බුද්ධිය අධිෂ්ඨානය ප්‍රාර්ථනා කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යත්වය. එකටම පුරුදු වෙන. ඔය ලබාගත් මිනිසත් භවය ඔබ කෙලස ගන්න එපා. දැනත් බලයි කොහොමද හාමුදුරනේ මනුෂ්‍යත්වයේ කෙලසෙන්නේ. පළවෙනි කාරණා අපි මේ ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට දෙවදන් මේ බණහන් දෙවිල පාරේ වල තැන් වල ඉන්න අපේ අම්මලා තාත්තලා සියලු දෙනා හොඳට තියාගන්න. මගේ මේ පළවෙනි දැනුම්දී මම මේ කියන්නේ අපේ තාත්තලාට. දැන් මේ වෙනකොට කටවල් වලින් පුරාම කීයක් විතර කියලා දෙනවා. ඔහොම හිතගෙන බලනවා කල්පනා කරනවා. දෙක. ඊට වැඩි පුරාම පළලන්නේ පබෝදි ගන්න දෙනවා. බුදුවරු දේශනා කරන්නේ කොහොමද? අර භාසදීවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් පින්නතුද කියන හැම වචනයකටම ජීවිතේ වග කියන්නේ. කියන හැම වචනයකටම අපිට වන්දි ගෙවන්න වෙනවා. කොහොමද ඒ වන්දි ගෙවන්නේ? අර අහලා තියෙනවද මේ පින්නතුන් කර්මෙ ඡන්ද බෑ ගෙවන්න ඕනේ කියලා. කර්මය ගෙවන්න ඕනේ. කොහොමද ඒ කර්මය ගෙවන්නේ? එන්නතුනේ දැන් එන්නේ ඔය ජීවිතය ඇත්තෝ අර සත්‍යයෙන් දුක් දෙන්නේ. එන්නේ මොකද වෙන්නේ? ගතිය වැඩිලා අම්මේ බණ කියන්න කලින් කියන්න ඒක පොඩි කාරණයක් තියෙනවා දැන් කියන්න. ඔය ටිකක් උලන් අදින්න දෙන්න. පහක් විතර කලන්ත දානවා හැමදාම. නොකියුව කියන්න බෑ කලන්ත දැම්මම පස්සේ මම කට කියලා හොඳ. ඔය සරප්පු ගැන ආසාවක් තියාගන්න එපා පන්සලේ කට්ටිය. පාදනේ එහෙම නැතුව ඇති මං කියන අනිත් පැති වල වෙනවා. ඔය
වයසක අම්මා තාත්තා ගැන ටිකක් බලන්න. එතකොට පොඩි උන් ගැන වෙනතුන් මම ඉන්නේ හැමදාම දකින්න එක කියන්නේ. හැමදාම යතර කරලි පහක් විතර කවුරු අවුලන් ඇවිල්ලා ස්ටේජ් එකට යනවා ඇනවුන්ස් කරන්න කියලා. ෆෝන් පර්සන් දෙනවා සොෆ්ට් එක පටස් ගාලා. තරපිටරි පින්නම පරිස්සම් කරගන්න. ඒ හරි අවධානයකින් මම දේශනා කර හිටියේ මේ පින්නතුන්ට කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල දැන් ඔය වන්දිගේ වන්ද කියනවා කියලා හැම එකකම දැන් මේ පින්නතුන් හිතන්නේ මොකට වගේද මිනිස් වෙලා ඉපදිලායි මිනිස් වෙලා ඉපදිලායි මොකක් කරන්නද වගේ මිනිස් වෙලා ඉපදිලා ඉන්නෙම කිසි දෙයක් කරන්න නෙමෙයි මොකටද මිනිස් වෙලා ඉපදිලා ඉන්නේ අර සබ්බපාපස්ස කරන කුසල සම්පදා උච්චය මේ සංසාර ගමන නිර්වාණය අවබෝධ කර ගැනීම දක්වාම ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මට මේ නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා කියලා පිළිතුරු මේ ප්‍රාර්ථනාව කරන්නේ මේ අදිස්ථානය කරන්නේ. දැන් මේ බණහඬ ආපු කවුරුවත් මෙතන ඉන්නවද? නිවන් දකින්න ඕන කියලා වැඩ පටන් ගන්න. ඔය නිවන් දකින්න යන මම නම් කියන්නේ මේක අද ඉඳන් පටන් ගන්න. එහෙම නැත්නම් මේක මරණව ඉවරකුත් නෑ මේක ඉපදෙනව ඉවරකුත් නෑ දුක් විඳිනව ඉවරකුත් නෑ. නිවන් දකින්න යන ගමනේ අපි දෙවන කාල සීමාව කොහොමද පරිස්සම් කරගන්නේ කියන එක තමයි තින් කරගෙන පවුන කරන මේ ධර්ම දේශනාවේ මාතෘකාව විශේෂත්වය. මෙතන ඉන්න මේ අම්මලා තාත්තලා සියලු දෙනාගේම අරමුණ බලාපොරොත්තු අදටත් ඇහුවොත් එහෙම ඇත්තටම කිව්වොත් අදටත් නැහෙන්නේ ගහන්නේ අදටත් උඩට වෙන්නේ අද පවුල වෙනුවෙන් නෙමෙයි ඔයත් මහන්සි වෙන්නේ දරුවෝ වෙනුවෙන් නෙමෙයි මිනිස්සුන්ගේ ජීවිතයෙන් බලාපොරොත්තු ජීවිතේ මම මේ කියන්නේ හදවත තට්ටුවක් දාලා අඬනවා ඔය අතට පොට්ටු තට්ටු වෙන්නේ දරුවෝ වෙනුවෙන් පවුල වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් පවුල වෙනුවෙන් ජීවිතේ කරන්න පුළුවන් බොහෝ දේවල් සිද්ධ කරලා වෙනතුනේ අවසානයේ අපි අර බලාපොරොත්තු වෙන දේවල් නොලැබුණාම අපිට මහා පුදුම විදිහේ දුක වේදනාවක් ඇති වෙනවා. මිනිස්සු කසාද බඳින්නේ ඒකනේ දරුවා හදලා හරි සතුටින් ජීවත් වෙන්න. ඒක බලාපොරොත්තුව. මම මේ කියන්නේ කසාද බඳින්න ඉන්න තරුණ මහත්තුරුන්ට මහත්මීට. ඒක හරි ආසාවක්. ඔය හැබැයි සේරම ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අය පෞල් පිටින් අර මහගෙදර බත් කන එක නවතිනවනේ මොකද? එක කසාදේ සේරම ඉවරයි. අන්තිම බන්දා වැඩේ ඉවරයි. පින්නතමයි. මේ හරි වැදගත් පෞල් ලේඛක මේ විවාහය පත් කොහොමද පරිස්සම් කරන්න ඕනේ යට ගන්න වෙන බලාපොරොත්තු මිනිස්සු ඔය ටික නැති වුණාම මිනිස්සු සමාජ වෛරක්කාරය සමාජ වෛරක්කාරය මම පොඩි උදාහරණයක් ගන්නට ගියා මේ ඉතින් හිතෙන් කරන්නේ මේ අම්මලා වැඩි
බැනුම් අහලා නැත්නම් මේක මේ වෙනකොට කී පාරක් විතර වේසි කියලා බැනුම් අහලා තියෙනවා. කවුද? තාත්තලාගේ ප්‍රශ්නයක් අහන්න. වෙනකොට කී පාරක් විතර බිරිඳට පුනහරපු බැලලා තියෙනවා. ඔහොම හිටගෙන ඉන්න ගමන් කල්පනා කරන්න. මතක් කරන්නේ නැත්නම් ඇඟිලි වලින් ගන්න. මොන ඇඟිලිද තඩි ගහලා ඇති බලා. ඔය නිවන් මාර්ග අහුරන ප්‍රබල කාරණයක් නැතිවෙනුතුනි ව්‍යාපාදයේ කිය. ව්‍යාපාදයේ නඩත්තු වෙන්නේ ද්වේෂයත් එක්ක. හොඳට මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන මූලික අකුසල මුල් අතර තියෙන කාරණයක් තමයි ද්වේෂය කියන්නේ. එහෙම කවුරුත් අතර විනෝදෙට කුමාරව කියනවා. සුගුණවර්ග කියන්නේ තරහට යෝජනා කරන්නේ බුදුතුන් සියලු දෙනාටම ගෙදර දොර ඉන්නකොට බුදු දේශනා කරන්නේ වාචාය සම්රෝසාදු එකටම පුරුදු වෙන මිනිස්සු කතා කරන්න පුරුදු වෙනවා. ඒවල කතා කරන්නේ ඌරුවට ළමයි ඉඳි කොපි හදුවට අහන්න නිකම් කියන්නේ. දරුවන්ට කියන්නේ අකුරුවට කියන්නේ දරුවන්ට කොපිට කෙරුවා වැඩි. කොපිට සැප වැඩි. ඒ නිසා මේ සියලු දෙනාටම යෝජනා කරන්න ටිකක් ඔය ගෙවල් වලින් කොහොම ප්‍රියශීලීව කතා කරන්න කාට අදිෂ්ඨාන කරගන්න. එතෙන් කිසි කෙනෙකුට හරපෙන් කතා නැහැ. බුදුහාමුදුරුවන්ගේ කාලේ ගණිකාවක් හිටියේ කොහොමද? ගණිකාව අම්බපාලි. අම්බපාලි කල්ප 30ක් ගණිකාව. මොකද්ද අම්බපාලි කල්ප 30ක් ගණිකාවක් වෙන්න කරපු අකුසල කර්මය? අපේ තාත්තලා වගේ තමයි. එක අවස්ථාවක මහා සෑයක් ප්‍රදක්ෂිනා කරනකොට අම්බපාලි මෙනින්නාසේ නමගේ කටේ සෙමගුලියක් දුමැලෙනවා දැකලා මෙනින්නාසට බැහැ. කවුද මේ සෑමලුවේ සෙමහලු වේසි කියලා බැහැ. ඔච්චරයි කිව්වේ. ඒ වචනේ ඒ අකුසලයේ කොච්චර කල් විපාක දුන්නද? කල්ප 30ක්. ගණිකාවක් වෙලා ඉන්නේ. ඒ නිසා ඔය පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මම බෙල්ලේ හරියට පුනරුත්ථාපන සම්දුර වල බණ කියනවා, ළමා නිවාස වල බණ කියන්න යනවා, විවිධ තැන් වල බණ කියන්න යනවා. ඒ හැම තැනදීම මම කියන බණ අහලා ඒ සමහර දරුවෝ කියනවා අමුතුරනේ කවදාවත් අපිට ඔය වගේ ගෙදරක් තිබුණා නෑ. මේ තාත්තලාගේ අම්මලාගේ ලොකු වගකීමක් තියෙනවා. සංසාර කරපු පින්වලට ලැබිච්ච ජීවිතයේ මනුෂ්‍යාත්ම භාවය ඔබ ගෙදරින් පටන් ගන්න පෙරම් පුරන් ගෙදරින් පටන් ගන්න මේ නිවන් දකින්න යන ගමනේ බෙල්ලද අපි හොඳටම දන්නවා පන්සිල් ගත්තට කාටවත් උග රකින්න බෑ. අර වෙලේ පටන් ගන්න පුළුවන් ඒ උඩට. මම මේ කියන්නේ හෙට ඉඳන් කරන්න ඕන. ඔය අවුරුදු ගණන් ඔය කෙලකර හිටපු කෙලකර කියන්නේ අර වෙනවා. ඉබී හිටපු තාත්තලා. ඒත් එකපාරම ජීවිතේ වෙනස් වෙනවා. මම දේශනා කරපු ධර්ම දේශනා අතරින් මිනිස්සු වැඩිපුරම වැළඳගත්තේ මිනිස්සු වැඩිපුරම තේරුම් ගත්තේ මොකක්ද? අර උද්දවත කරන්න කියපෙන්නු. මම කියන්නේ පාදනේ පැත්තේ කොල්ල ගංජා ගන්නවා නේද? පාදනේ හොඳයි. බොහෝ බෙදලුව තියෙනවා නේද? එහෙනම් මේ පැත්තේ බොන්නේ හරිය වෙද්දත් මොනවද මේ පැත්තේ නැහැ. මේ හොඳයි. ගංජා නැහැ බොන්නේ නැහැ. මේ සේරම සරිප්පුවම ගලවලා ඇවිල්ලා ඉන්නේ පන්සලට. මේ හොඳයි. පන්සල දෙනවා සරිප්පුත් ගලවලා ඉන්නේ.
මතක තියාගන්න ඔය ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට නිත්‍ය වශයෙන්ම වත්තන්ට කවුරුවත් අවනත වෙන්නේ නැත්නම් ගෙදර ඉන්න හිතෙන්නේ නැත්නම් කරන දේවල් හරියන්නේ නැත්නම් දරුවෝ සංවර නැත්නම් දරුවෝ කීකරු නැත්නම් පිරිඳ රුස්සන් නැත්නම් උහුලන් නැත්නම් ඔය කරන වැරදි වලින් අත්මිදෙන්න බැයි නම් මම මේ තරුණ මහත්තුරුන්ටත් එක්කමයි කියන්නේ ජීවිතේ පුතේ හොඳට පුරුදු වෙන්න බුද්ධ වචනයක් මොකද්ද බුද්ධ වචන කියලා කරන්නේ ජීවිතේ හොඳට පුරුදු වෙන්න මම මේ තාත්තලාට කියන්නේ ඔය හැටි ඉඳන් කරන්න ඕනද මම දෙයක් නෑ උදේ නැගිට්ටා ලෞතර බුදුරජාණන් වහන්සේට හැමදාම උදේට පිළිතුරු හෙට ඉර පායනවා සත්තයි ඒත් ආය මොහරපක්වත් තියෙන එකක් නෑ ඒක දිගාම දුරන්ට පෑන් වීදුරුවක් පූජා කරනවා පොඩි වැඩක් තියෙන්නේ කවුද මේක කරන්න ඕනේ තාත්තලා පටන් ගන්න පිළිතුරු කියනකොට විතරක් කරන්න අම්මලාගේ ලොකු වගකීමක් තියෙනවා මම මේ දේශනා කරන්න පවුල් හරි වැදගත් ඔය සාමක්‍රිය ඔය අකුසල් සිද්ධ වෙන්න එක නවත්ත ගන්න එක කොල්ලෙක් කියනවා මට අමුදුරනේ දැන් සිගරට් එකක්වත් බොන්න හිතෙන්නේ නැහැ කාට පූජා කරන්නද ඒක තාත්තලාට පූජා කරන්න පුළුවන් ගෙවල් වල තරුණ මහත්තුරු ඉන්නවා දරුවෝයි හැමදාම වියනවා නේද අපේ ගෙවල් ඔය මොනවාද සම්පූර්ණයි පතුලේ හරි කමක් නැහැ පිළිතුරු උය මොනවා හරි ටිකක් දාලා බුදුහාමුදුරුවෝ පූජා කරනවා මේක දිහට ඉන්න වැඩේ පටන් ගන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේට උදේට තාත්තලා පැන් ටික තියෙනවා මට කියන්න බලන්න නොකරන කමද කරන්නේ නැතිකම ඒ කියන්නේ කරන්න බැරි කමක් නැහැ නොකරන කම විතරනේ තියෙන්නේ ඔකට පැය ගණන් යනවා විනාඩි දෙකක් ගියයි හැන්දෑවට අම්මයි තාත්තයි දරුවෝයි හැන්දෑවේ අර ගෙදර බුදුහාමුදුරුවන්ට බුදුන්වහන්සේ බුද්ධ පූජා ගිලම්පසට කහට කෝප්පයක් ගිලම්පසට තියන්නේ කවුද මේ කරන්න ඕන අම්මයි තාත්තයි දරුවෝයි නැත්නම් පොඩි ප්‍රශ්නයක් අහන්නද ඔහොම බලන ගමන් කල්පනා කරන්න බලන්න අපිට පුළුවන් අපේ ගෙදර මටයි මගේ බිරිඳටයි මගේ ස්වාමියාටයි එහෙම නැත්නම් මගේ දරුවන්ටයි බුදුන් වඳින්න පුළුවන් ගෙදරක් අපිට දෙනවා මේවා හෙට ඉඳන් පටන් ගන්න පින්නතුනේ අසංඛේයව කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරලා බුද්ධත්වයේ ලබාගත් උත්තමයන්ට පැන්වීදුරුවක් පූජා කරගන්න පුළුවන් කියලා කියන්නේ සංසාරේ කවදාද පින්නතුනේ ඔක්කොරන්න දාය පින් සිද්ධ වෙනවා එහෙම දේශනා කරන එකේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් ඒක කොල්ලෙක් කියනවා මට ගොඩක් තරුණ මහත්තුරු මේවා කරනවා හරි සතුටුයි ආම්තුරුනේ තේ හදාද ඉන්න කම්මැලි ඒ කොල්ල බීම බෝතල් අරගෙන ගිහිල්ලා තියාගන්නවා මොකේද අපි අම්මලා තාත්තලා මේව කරන්නේ දැන් යන්න පුළුවන් පාදිත් දින මොකද අරගෙන ගිහින්
බුදුහාමුදුරුවෝ කියලා දසක බීම ටිකක් වක් කරලා පූජා කරනවා. රුපියල් 1 සිගරට් එකයි. පින් සිද්ධ වෙන්නේ. ඒ කරන්නේ ජීවිතේ දවස් මොකද? ගාථා කියන්නේ මේ ඇති වෙලා දෙන්න පිළිතුරු සම්බුද්ධ ශාසනයේ ප්‍රබෝධය. ඒ නිසා කොන්දේව දේශනා කරන්නේ අපේ බුදුහාමුදුරුවෝ කරන බුදුන් වෙන කාටද හම්බෙන්නේ. මේ ලෝකේ එකම වෙලාවට එකම විදිහට එකම මොහොතේ රත්තරන් පාත්‍රවල රත්තරන් නෙළුම් මල් උඩ උඩුවියන් පාවට මුඛ වාඩම් බැඳගෙන හේවි ශබ්ද පූජා පවත්වාගෙන පිදුම් ලබන උත්තමයෙක් ඉන්නවනම් මේ කවුද? ලෝකේ එකම කෙනා කවුද? බුදුහාමුදුරුවෝ වෙන්නද මේ හන්දිය අනුරාධපුරයට හරවන බහුතරයක් වාහන මොකද කාටද වැඩිපුරම යන්නේ? උදාන එහෙම ලැබෙන වර්ණලිසය නායකහරු කියන දවසට කිරිපත්තක් කරන්නේ 5කට වැඩි විසිට කරනවා. ඒ ලැබීම නවත්තන්න පුළුවන්. වෙන කාටද මේ ලෝකේ පිරිනමන පාලා අවුරුදු 2600ක් ඉක්ම වෙනකත් එනකොට හම්බෙන්නේ කාටද? එහෙම හම්බෙන්නේ බුදුහාමුදුරුවන්ට විතරයි. බුදුහාමුදුරුවෝ මෙහෙම ලැබීම් තියෙන එහෙම ලැබීමට සුදුසු උත්තමයෙක් තමයි පින්නතුනි අපේ ශාස්ත්‍රූවරයාණන් වහන්සේ. මේ මහා විපතක් වුණා. මහා ගම් වතුර ඇති වුණා. මහා කඳු කඩාගෙන ගියා. පින්නතුනි හැම තැනම දකින්න හෙල්ලිච්ච නැති බුදු පිළිම තියෙනවා. හෙල්ලිච්ච නැති බුදු පිළිම තියෙනවා. ගස් කොළන් කඩාගෙන වැටිලා තින්ත පතුරක් ගැලවුන්නේ නැහැ පින්නතුනි එක බුදු පිළිමකවත්. මේ කවුද? අපේ බුදුහාමුදුරුවෝ. ඒ උත්තමයාට තමයි පින්නතුනි අර මම මත පිළිවෙත කරන්න කිව්වේ. වත්තන්ට මතක ඇති 2004 සුනාමිය රේල් පීලි ගලවගෙන ගියේ නැත්ද? කොන්ක්‍රීට් බිල්ඩින් ගැලවිලා ගියා. දැන් බලන්න YouTube එකේ ගාල්ලේ බුදු පිළිමේ කීයක් එල්ලලා ඉන්නේ? 30කට 25කට වැඩි ගාල්ලේ බුදු පිළිමේ හෙල්ලුනේවත් නැහැ පින්නතුනි. වතුර ටික තිබැත්තේ යනවා. කවුද? අපේ බුදුහාමුදුරුවෝ. ඒ උත්තමයට ඒ ශාස්ත්‍රඥ වහන්සේට තමයි සැකයක්වත් තියාගන්න එපා. හෙට ඉර පායනව සත්තයි පින්නතුනි. ඔය ටික හෙට ඉඳන් කරන්න. එච්චරටම නැති වෙලා. ඇබ්බැහි වෙලා. විනාශ වෙලා. මම කියනවා දේශනා කරනවා. ඔය මේ බෙදෙල්ල දැන් ටික ටික රයිස් සහරමේ තියෙනවා. හැම එකක්ම තියෙනවා. මම ඔය කියන්නේ විකුණන පටන්. උතේ වෙන ගහනවා දාරක බීජ වලට. ඒකයි. ඒ මහා පාප කර්මය මේ ඉස්කෝලේ යන පොඩි උන්ට පෙති කැලේ විකුණන. හරි නාටකමක් ඔය සමහර ඉස්කෝලේ යන පොල්ලෝ කියන උදේට බීජයක් නැත්නම් වැසිකිලියක්. මේ පොඩි කඩන ගහුවොත් එහෙම දෙකට ගන්න. ඔය ගම්වල පටව බලන්න ඔක්කොමදී ගහුඩක් එදාට බලන්න. දැස්කිට දිරුල ආදෙනි වන්දනේ. මොනවා මොකද? මේ උදේට ඉස්කෝලේ යන පිටියක් මම ඉන්න ගන්න ගෙදර. දරුවෝ ටික හදා ගන්න ඕනේ. ඒ සාමූහික වගකීම සියලු දෙනාට තියෙන්න ඕනේ. ඊළඟට ඒක ගෙදර තියෙනවා. ඔසේරම හරියනවා වෙනවා. අය දරුවෙක් පුරන්න වෙනවා. මම කියන්නේ කොහොමද විශ්වාස නැත්නම් හෙට ඉඳන් සති 3ක් මේ වැඩේ කරලා බලන්න. ඊළඟ කාර්ය. අවදාන පිටින් අම්මටයි තාත්තටයි එකමට මේ වෙනකොට කොල්ලෝ ඉන්නව නේද ගෙවල් වල
අපූර්වට තාත්තට කියන තෝතුගඩ බලාගෙන හිටු කියලා. එහෙම දැන්නම කියන්න නැත්තම් ටිකක් බලන්න. අපූර්වට දැනෙන්න මොකද අම්මට බයිනවා වේසි කියලා. ළමයි බයිනවා. කවදාවත් පුතේ ඔය අම්මාගේ තාත්තාගේ ඉඩකඩම් වලට දැන් ඉන්න බහුතරයක් කරන්න අර විකුණගෙන කණ එකනේ කරන්න හම්බ කරන්න බලනව නෙමෙයි. ඔය අම්මගේ තාත්තාගේ දුක අප්පගේ තාත්තාගේ වැඩේ අය කවදාවත් සංසාරේ කවුද ගන්න දෙයක් වෙන්නේ. ඒ වගේ ඉන්දින බෝධින්න හම්බෙන්නේ නැහැ. ඒක බලන්න ගන්න හම්බෙන්නේ නැහැ. පත පිළිවෙත ගන්න හම්බෙන්නේ නැහැ. බුදු පූජාව තියාගන්න මේ හතර හන්දි හැමදාම දුව වැඩ කරන්නේ නැහැ. හැමදාම ස්පේන්නේ හැමදාම කතා කරන්න පුළුවන්කම තියෙන්නේ නැහැ. අපි බොළු වෙලාවක පිටුතියවා නැති වෙනවා. එනිසා මම දේශනා කරන්නේ සම්පපාපස් කරන සියලු අවුරුදු දෙන තිබ්බට විනාඩි 50ක් පහුවෙලා කුසලස්ස උපසම්පදා කුසල් විතර ජීවිතේ වඩන දැන් මෙහෙම දේශනා කරන රාජ්‍යගේ හාමුදුරුවනේ ගෙවල් වල කොච්චර ගමේ නොටි කොච්චර පාඩුවේ ඉඳ කියලා අපිට පාඩුවේ ඉඳ දෙන්නේ නැහැ. ඔය ජීවිතවල අපේ රටේ පුරව කතා කරන්නේ. ඔය ජීවිතවල වැඩි පුරව කරන්නේ. ඉන්නවද? මේක මගේ කෙරෙන්න ඕන කොට හදන්න හිතන්න. අපි බලන්නේ පින්නතුන්ලා අපෙන් කෙරෙන්න ඕන කොටහට වඩා අනුන්ගේ කෙරෙන්න ඕන කොට හදන්න. පින්නතුන්ලා අපෙන් කෙරෙන ටික නෙමෙයි. අනුන්ගේ කෙරෙන ටික නෙමෙයි. ජීවිතේ බලන්න මිනිස්සෙක්ගෙන් මොකක්ද එළියට යන්න ඕනේ. අපට ආත්මය තීරණය වෙන්නේ හොඳ මොනවද කියන එක. කල්පනා කරන්න. අනේකගෙන් ලැබෙන එක හිතන්න කලින් මගෙන් මොකක්ද වෙන්න ඕන සත්පුරුෂ ගුණාංගද ඔය හැම කෙනෙකුම කියනව නේද අර. කියනවනේ මොකාට කියලා කරුණට කරන්නේ. ඇයි කියලා අප්පා මගෙන් ඒකට කරුවක වැඩක් නැහැ. තුමුතුලේ ප්‍රතිඋපකාරනේ හොඳයිද නැද්ද කියන එක අනුව. යහපතේ හැසිරෙන එක කාගේද? ඒක අපේ කොච්චර කිව්වත් ඔය හැම කෙනෙකුගේම හිතේ ඉන්නවා ප්‍රබල ආතුරේ. ඔය හැම කෙනෙකුගේම හිතේ ඉන්නවා මහා වැඩි පවුලේ උදේ බලන්න. අපි ජීවිත වෙනවා කියන්නේ ඒ හැම කෙනෙකුටම පින්නතුනි එක හෙලා මෛත්‍රී කරන්න බලන්න. ඒ හැම කෙනෙකුටම එක හෙලා අනුකම්පා කරන්න මම මෙහෙම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා. මම පින්නතුනි මේ ඕ කරුණ කාරණා කියන වෙලාවෙ ඒකයි පොඩ කියන්න වෙලාවක් නැහැ. මරෙන්න කලින් තරහලා හිතවල තියෙන වෛරකාරකම් නවත්තලා මරෙන්න කලින් පලිගත් තියෙන නවත්තලා වෙනදින තරහව නැති කරන්න පුළුවන් එකම ආත්මය වුවත් මනුෂ්‍යාත්ම භාවය. වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? දැන් මට කියන්න අපේ තරහකාරයෝ වෛරකාරයෝ උපදින්නේ ළඟින්ද ඇති. පිටින් වෛරකාරයෝ උපදින්නේ ළඟ වෙලා. තරහකාරයෝ උපදින්නේ ළඟ වෙලා. පොඩි කරුණ ටිකක් කියන්න අර මතකද අර ගම්පොළ කෙල්ලගේ බෙල්ල කැවුවා පෙරපතා. කොළඹ කැම්පස් එකේ කෙල්ලට පිහින් යන පෙරපතා. පොඩි එකෙක් කර බෙල්ල කැවුවා අම්මා. අම්මට පොරෙන් කෙටුවා පුතා. එතකොට අම්මලාගේ පොඩි ප්‍රශ්නයක් ගහන්න මේ බණ අහන්න වෙලයි. මේ වෙනකොට වැඩිපුරම ගණුම් අහලා තියෙන කුටි කාලා තියෙන කාගෙද? පිටමනිස්සවිල්ල බයින්ද ගහන්නවද? අලාද ස්වාමියා පිටුතුනි සංසාරේ හතුරු වෛරක්කාරව වැඩිපුරම කොහෙද උපදින්නේ? ලං වෙලා.
සමහර දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට තොපි නම් අපේ පෙර හතුරු දුකද කියලා. එතනදී අපේ අපිට හිතන්නේ අපේ පෙර සංසාරේ වෛරක්කාරය. ඒ කොහොම හරි ඇවිල්ලා පලිගන්න කරන්නේ. ඒ නිසා මේ ආත්මේ මොක නවතින්න ඕනේ. මම කියන්නේ අර කසාද බඳලා නැති තරුණ මහත්තුරුන්ට මහත්මීන්ට මට ඉතින් ආය පාදෙන් බනවලට ගියේ කොහොමද මම මෙතන කියලා තමයි යන්නේ. සමහර කොල්ලෝ ඉන්න මන් දැක්කා ඊයේ පෙරේද වීඩියෝ කෑල්ලක් ෂෙයා වෙනවා. අර කොල්ලෙක් අර කෙල්ලෙකුට හරකෙකුට වගේ තටි ගහ ඇදගෙන. මේ තියෙන නාටකම් වල ටවුන් වල බස් ස්ටෑන්ඩ් වල බලන්නකො සෙන්සුවාදීන් ඉඳලා යනවා. ඒ කතා කරනදලා වගේ පොඩ්ඩක් කරලා පොඩියෝ. අම්මා තාත්තා බීවි කුල්ලා පන්දි කාඩ් එකට සල්ලි දෙන්න. හරි. මහා මිනිස්සු ආයේ. පොඩියෝ වැඩි කිරිපොට ආලේ බස් ගන්න යනවද? ඒ නිසා කොල්ලෙක් වුණාම තරුණයෙක් වුණාම ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. හොඳ පෞරුෂයක් හදා ගන්න ඕනේ. සකස් කරගන්න. කොහොමද මේ පෞරුෂය හදාගන්නේ? සකස් කවදා කිසි කෙනෙක් මත කේන්ති ගන්න එපා. කෝප ගන්න එපා. කිසි කෙනෙකුට පණිවිඩ කරන්න දුස් පෞරුෂ කියන්නේ අනෙක් මත කේන්ති ගන්න ඒක හරි හොඩ වැඩ. ඒ නිසා මේ බාලකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය තුල පින්නදුන්ට සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය සුවිසි අනන්ත බුදුගුණේ බලය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරා. පින්නදුනි කාලෙකින් ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භාවය ඔක නිකන් නිස්කාරණේ පා කරන්න එපා. ඔක එහෙම නාස්ති කරගන්නත් එපා. මොකද මේ සංසාරය අපි ආයේ කවදානම් පින්නදුනි මිනිස්සුලා උපදින්න